Hello guys හැම දෙනාම හොඳින් ඇති කියලා හිතනවා පහුගේ දවස් ටිකේ වීඩියෝත් එක්ක බලපුවාම නැත්නම් මගේ channel එකේ විතරක් නෙවෙයි අනිත් අයගේ වීඩියෝස් උත් බලපුවාම මේ වීඩියෝ එක පොඩි හරි අස්වැසුමක් වෙයි කියලා විශ්වාස කරනවා ඔයාලා බලන්න වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඔයාලට මොකද කරන්න පුළුවන්නේ කියා වර්කර්ස්ලා කවද්ද ඇත්තටම නතර වෙන්නේ ILR එකට විසඳුම් මොනවද තියෙන්නේ ඒ ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ගොඩක් දිග වීඩියෝ එකක් වෙන්න තියෙයි නමුත් වැදගත් දේවල් ටිකක් තියෙනවා ෂෙයා කරන්න. right මම ඉන්දුනිල් බාලසූරිය welcome to the channel students room. පහුගිය දවස් ටිකේ subscribersලා ප්‍රමාණයක් වැඩිුණා අලුත් වීඩියෝස් උත් එක්ක. ඉතින් subscribe කරපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි. ඒ වගේම දැනට subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් please subscribe කරන්න. ඒ වගේම යාළුවොත් එක්ක කොහේ හිටියත් ෂෙයා කරන්න. යාළුවට හරි මේ වීඩියෝස් වැදගත් වේවි. ඉමිග්‍රේෂන් ගැන හොයන කෙනෙක් නම් වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් නැති වුණ හින්දා මම Facebook එකේ link එකක් දැම්මා මේ පහුගිය දවස් කීපයකට 3-4කට විතර කලින් link එකක් ඒකේ ඇවිල්ලා petition එක. දා දවසේ 5000 ගාණක් වගේ ගාණක් හරි ඊටත් වැඩිය අඩු ප්‍රමාණයක් තමයි අස්සම් කරලා තිබ්බේ. නමුත් මම ඊයේ බලද්දි නම් 37000ක් විතර අස්සම් කරලා තියෙනවා. ඉතින් ඔයාලා අස්සම් කරේ නැත්තම් මේක අස්සම් ගන්න. මම කෙනෙකුට මේක මේ මම ඉන්න පළාතේ කෙනෙකුට කිව්වන් පස්සේ එයා කිව්වේ අපි මම අස්සම් කරේ නැතුණාට තව ඒක මිලියන 1.5කට මේ ඉෆෙක්ට් එක වෙනවනේ. ඉතින් ඒක හින්දා ඒ අය අස්සම් කරපුවාම මේක හොඳටම ඇති කියලා. එහෙම හිතවුවොත් එහෙම ඔක්කොමලා මෙතන එකෙක්වත් අස්සම් කරන්නෙත් නැහැ. එතකොට මේක අඩුම තරමේ මේ පෙත්සම් කාරක සභාවේ පාර්ලිමේන්තුවේ තියෙන විවාදයට ලක්වන්නේ නැහැ. එතනින් තීරණයක් දෙන්නත් බෑ. ඉතින් හොඳම දේ ඔයාලගේ නම වැටෙනවා තමයි යටින්. ඉතින් දැන් මොනවා කරන්නද මේකෙන් නිදහස් වෙන්න try එකක් දෙන්න එපානේ. ඒක හින්දා මේ petition එකට අස්සම් ගන්න. මම ඒකේ link එක පල්ලෙහෙන් දානවා. ඒ petition එකට ඔයාලා අස්සම් කරන්න. ඉතින් අත්සන් ලක්ෂයක් අවශ්‍ය වෙනවා ආණ්ඩුවේ අවධානය ගන්න. ඒ වගේම පෙත්සම් කාරක සභාවට මේක යොමු කරන්න. එහෙම නැතු වුණොත් නිකන් ලක්ෂයකට අඩු ප්‍රමාණයක් අස්සම් කරලා පළක් වෙන්නෙත් නැහැ. ඒ වගේම දැන් සෑහෙන කාලයක්නේ මේක දැන් අපිට මේ නීති එනවා කියලා මේ white paper එකෙන් කියලා මේක අන්තිම මොහොත වෙනකන් ඉන්න නැතුව දැම්මම අස්සම් කරලා පෙත්සම් කාරක සභාවේ අවධානය යොමු කරගන්න බලමු. ඒ වගේම මම මේ post එකේම මීට දවස් 5කට විතර කලින් දාපු post එකේම සඳහන් කරා ඔයාලා ඉන්න පළාතේ MPට මේ ගැන දැනුම් දෙන්න. සමහර පැතිවල දැන් MPලා ඉන්න පුළුවන් conservative එකේ. ඒ වගේම දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්න අයත් කැමති නැහැනේ මේ immigrants කතන්දරේ කියනවට. නමුත් පෞද්ගලික මතය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයාලා වෙනුවෙන් පෙනී හිටින්න එයාලට අයිතිය තියෙනවා සහ එයාලගේ යුතුයකම තමයි අපි වෙනුවෙන් පෙනී ඉන්නේ. ඉතින් ලංකාවේ දේශපාලුවෝ වගේම තමයි ඔය කොච්චර නෑ කිව්වත් කෝච්චිය යන්නේ බයිසිකලේ යන්නේ කිව්වත් ඒවා බොරු කතා ඡන්ද කාලේ විතරයි මම නම් දැකලා නෑ තාම වෙන එකක් යනවා. ඉතින් ඡන්ද කාලේ යන්නේ උන් විතරයි. ඒ වගේම මේ PM Prime Minister ඡන්දෙට කලින් මෙහෙට එන්න කියන්නේ බලයට එන්න කලින් කිව්වෙත් ඉමිග්‍රන්ට්ස්ලා තමයි අවශ්‍ය වෙන්නේ රටට. එයාලා නැතුව මේ රට කරගෙන යන්න බෑ කියලා. දැන් මු බලයට ඇවිල්ලා අපේ ඡන්ද ටික කොල්ල කාලා අන්තිමේට කිව්වේ මේක ස්ට්‍රේන්ජර්ස් ලගේ අයිලන්ඩ් එකක් වෙලා තමයි මේ UK දැන් කියලා. හරි. දැන් බලය අරගෙන ඉවර වුණාන් පස්සේ දැන් මොකද ආපහු ඡන්දයක් ආවම පස්සේ සුදු ජාතිකයන්ගේ ඡන්දේ අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම උන්ට ගෙදර යන්න වෙනවා. ඒ නිසා තමයි දැන් ආපහු සුදු ජාතිකයන් පැත්තට හැරිලා කියන්නේ දැන් උඹලා වටේ ඉන්න ස්ට්‍රේන්ජර්ස්ලා අපි උන් අයින් කරනවා උඹලගේ ඡන්ද දීපම් වගේ කතන්දරයක් තමයි මේ කියන්නේ. ඉතින් කාට හරි පුළුවන් නම් ෆෝරම් එකක් හදාගන්න. right. දැන් 2006 දී මේ වගේ ෆෝරම් එකක් මගින් තමයි එයාලා මේ ILR එකේ නීති වෙනස් කරගත්තේ. ඉතින් ෆෝරම් එකක් හදාගන්න. එතකොට මුළු ILR එකට වෙහෙසන හැමදෙනාම ඔය ෆෝරම් එක ඇතුළට ගන්න අවශ්‍ය වෙනවා. ඊට ලොකු ක්‍රවුඩ් එකක් නේ. මිලියන එක විතර මිනිස්සු ප්‍රමාණයකට මේක එෆෙක්ට් වෙනවා. ඉතින් ඒක ලොකු ප්‍රමාණයක් 2006ත් එක්ක කම්පෙයාර් කරද්දි මේක ලොකු ප්‍රමාණයක්. ඉතින් ෆෝරම් එකක් හදාගෙන කාට හරි නායකත්වය ගන්න පුළුවන් නම් ඒ වගේම ඒ නිලධාරීන් ටික අප්පත් කරගෙන ඔයාලගේ වොයිස් එක එතනින් ගෙනියන්න පුළුවන් නම් ලෝයර්ස්ලා ටිකක් හොයාගෙන මේක කෝට් එක යනකම් ගෙනියන්න පුළුවන් නම් ලොකු දෙයක් කරගන්න පුළුවන්. අපි බලමු 2006 දී මොකද වුනේ ඒකේ වාසිය අපිට මේ සැරේ ගන්න පුළුවන්ද කියලා. දැන් 2006 දී තිබුණේ අවුරුදු 4කින් PR එක ILR එක දෙන එක. එතකොට 2006 දී ආණ්ඩුව තීරණය කරනවා. එතකොට තිබ්බෙත් කර්මයටම
මේ ලේබර් ගවර්න්මන්ට් එකක්. ආපහු ලේබර්ම තමයි ඇවිල්ලා තියෙන්නේ මේ පාරත්. 2006 දිත් ලේබර් ටෝනි බ්ලෙයා හිටියේ එතකොට අගමැති. ඒ කරපු විදිහට මේක අපිටත් කරගන්න පුළුවන් නම් කට්ටිය සේරටම ගොඩට යන්න පුළුවන්. ඉතින් දැන් 2006 දී මේ කතන්දරේ තනිකරම අනිත් පැත්ත. 2006 දී ලේබර් ගවර්න්මන්ට් එකම තමයි මේක ගේන්නේ අවුරුදු 4ක් තිබ්බ එක 5ක් කරන්න යනවා කියලා. එතකොට විපක්ෂය හිටියේ කන්සර්වේටිව් නැත්තම් ටෝරි පාටි. රයිට්? එයාලා මේකට විරුද්ධ වුණා. ඉතින් පාර්ලිමේන්තුවේදී උනේ ටෝරිස්ලා විරුද්ධ වෙනවා. විරුද්ධ පක්ෂය සම්පූර්ණ විරුද්ධ වෙනවා. ආණ්ඩු පක්ෂය විතරයි මේකට ආණ්ඩුවක් විදිහට සහයෝගය ලබා දුන්නේ. ඉතින් අද තත්ත්වය වෙනයි. අද මුළු පාර්ලිමේන්තුවම මේකට කැමති වෙලා තියෙන්නේ. එතකොට ගවර්න්මන්ට් එකෙන් කරන්නේ මොකද්ද? ගවර්න්මන්ට් එකෙන් සංශෝධනයක් ඉදිරිපත් කරා. සංශෝධන දෙකක් මට මතක විදිහට. පළවෙනි යෝජනාවේ තිබ්බා ඔයාලට දෙනවා ලබන අවුරුද්දක් එක්ස්ටෙන්ඩ් කරගන්න. ඒකල ඔයාලට ලබන අවුරුද්දේ දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ දෙවෙනි එකෙන් ගෙනාවේ ILR දැනට දාලා තියෙන ප්‍රොසෙස් එකේ ඉන්න අයට ප්‍රශ්නයක් නැහැ කියලා. හරි 2002 දී තමයි HSMP එක හඳුන්වලා දෙන්නේ. රයිට්? ඊට පස්සේ ඒක නැති කරා මෑත කාලේනව. ඒක ඇවිල්ලා highly skilled migrant program එක. රයිට්? දැන් ඔය highly skilled දෙන වගේම අයට highly skilled migrant program එකක් තිබා HSMP කියලා. HSMP එකේ ඉන අයටත් මෙන්න මේ අවුරුදු 4කට තමයි වැටුනේ. එතකොට යාලා පළවෙනි අවුරුද්දේ ආපු අය නැත්තම් මෙහි ඉඳලම ස්විච් වෙන්න පුළුවන්කමක් තිබුණා HSMP එකට. මෙහි ඩිග්‍රී කම්ප්ලීට් කරලා බිස්නස් පටන් ගත්තා. ඒ බිස්නස් පටන් ගත්තා. ඒ වගේ දේවල් කරා. එතකොට එයාලා ගියේ HSMP කැටගරි එක ඇතුලේ. එතකොට එයාලට මෙතනින් අසාධාරණයක් වෙනවා කියලා ඔය ෆෝරම් එක දිගටම හඬ නැගුවා. මොකද අපි ආවේ හැමදේම කැප කරලා මේ HSMP එක ඔයාලා අපිට පොරොන්දු වුණා අවුරුදු 4කින් දෙනවා කියලා. දැන් ඔයාලා අවුරුදු 5ක් කියලා තියෙනවා. මේක එතකොට බලපෑවේ නැහැ අර පළවෙනි අන්තිම අවුරුද්ද ඉවර වෙන කට්ටියට. සමහරලාට එක්කෙනෙක් ඉන්න පුළුවන් නීති අද ගේනවා නම් ඔන්න ගිය මාසෙ විතර ආපු කෙනෙකුත් මේක අතරේ ඉන්න පුළුවන්. ඒතකොට එයාලටත් අසාධාරණයක් වෙලා තියෙනවා. අන්න ඒ හින්දා මේ ෆෝරම් එක දිගටම කරගෙන ගියා. එයාලා කෝට් එකට ගියා. හේතුව ඇවිල්ලා එයාලට හම්බ වෙන්නේ නැහැ කියලා ආණ්ඩුවෙන්ම කියපු නිසා. ඉතින් කෝට් එකට ගියන් පස්සේ තමයි ජජ් තීරණය කරන්නේ අන්තිමේට ආණ්ඩුව ගත්ත තීරණේ වැරදි. මේ රටේ ඉන්න කට්ටියට මේක බලපවත්තන්න හේතුවක් නැහැ. හේතුව මෙයාලා ඇවිල්ලා තියෙනවා හරි නැත්නම් ස්විච් වෙලා තියෙනවා හරි මේ HSMP කියන එකට. ඒක ඔයාලා දෙනකොට දීලා තිබ්බේ අවුරුදු 4න් PR එක කියලා නැත්නම් ILR එක කියලා. එතකොට මේ ඉන්න අයට ඒ යටතේ ආපු අයට නීතිය බලපවත්වන්න කලින් දවසේ ආපු අයට මේක බලපාන්නේ නැහැ කියලා. අන්න ඒ විදිහට තමයි එයාලා මේක දිනාගත්තේ. එතකොට මේකට ෆෝරම් එකක් අවශ්‍යයි. නැත්නම් තනිය නඩු මිලියනයක් දාන්න වෙනවනේ. අන්න ඒක හින්දා තමයි මම කියන්නේ ඔයාලා මේකට ෆෝරම් එකක් හදාගන්න. ෆෝරම් එකේදී ඔක්කොම කතා වෙලා හොඳ ස්ට්‍රෝං ලෝයර්ස්ලා ටිකක් සෙට් කරගෙන මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් වේවි. හැබැයි මේක අමතක කරන්න එපා. මේක අවුරුදු 3ක් විතර ඇදලා 2009 දී තමයි මේක දිනන්නේ. හොඳේ 2009 දී තමයි දිනන්නේ. ඒතකොට ඔයාලට තව අවුරුදු 3ක් විතර ඇදෙනකොට අර කෙයා වර්කර්ස්ලාට එන කතන්දරේ එනවා 2028න් පස්සේ ඔයාලට රිනිව් කරන්න බැරි වෙන එක. ඉතින් ඒ කතන්දරේ මේකට අදාළ වෙන්නේ නැහැ. හරි 2028න් පස්සේ ඔයාලට රිනිව් කරන්න බැරි වෙනවා. ඔයා කෙයා වර්කර්ස් යටතේ ඇවිල්ලා ඉන්න කෙනෙක් නම්. ඊට අමතරව මෙහිදී ඇඩ්ඩුනේ ඔය ලයිෆ් ඉන් ද UK ටෙස්ට් එක, ඉංග්‍රීසි ටෙස්ට් එක, B1 ක්වොලිෆිකේෂන් එක ගන්න ඕන එක වගේ ඒවා ඇඩ්ඩුනා. ඉතින් දැන් ලයිෆ් ඉන් ද UK ටෙස්ට් එක දැනටත් තියෙනවා. අපි කරන්න ඕන එක B1 වෙනුවට B2 වගේ ක්වොලිෆිකේෂන් එකක් තමයි ගේන්න නියමිතව තියෙන්නේ. මෙන්න මේ BBC එකේ කොටස අපි බලමු මොකද කියන්නේ. Well, that is a good question and one that we've been trying to get the answer to. Some of it will need what's called primary legislation, so it will have to go through all stages of the House of Commons and the House of Lords. Something to do with the European Convention on Human Rights, for example. There's going to be some clarification around that. That would need primary legislation, so it could take quite a long time. The changes to care visas, those changes we're told by the Home Office will come in June. The significant change in the way that you get indefinite leave to remain, the change from 5 to 10 years for qualification, you have to be here, you're going to have to be here for a lot longer. We're being told that that is going to be out for consultation, so we don't have a date for that one, which I'm sure will impact a lot of people.
And then there's a new levy, a new tax effectively on overseas students. That we're told the details of that will be in the කෑ වීසා ඒ කියන්නේ මේ විදිහට බැලුවොත් කෑ වීසා එක නතර වෙනවා ජූන් වල රයිට්. එතකොට ජූන් වෙනකන් එන්න පුළුවන් ගෙන්නන්නත් පුළුවන්. COS තියෙනවා නම් COS ඉෂුව කරනවා නම් රයිට්. මම නම් කියන්නේ මේ දවස්වල එන්න ජූන් නාම්මට සිට තව මාසයයි දෙකයි තියෙන්නේ යන් කියලා එන්න හදන්න එපා. එහෙම එන්න බෑ බස් එකේ නැග්ගා වගේ. මේකේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවානේ. COS එක ගන්න ඕනේ, ආපහු ඒවා එවන්න ඕනේ, වීසා ඇප්ලයි කරන්න ඕනේ, බයෝමෙට්‍රික්ස් දෙන්න ඕනේ. ආපහු මෙහෙන් වීසා එකකින් චෙක් කරලා තමයි ඔයාලට වීසා හම්බෙන්නේ. ඒක සෑහෙන කාලයක් යනවා. එකපාරට ඩෝන් ගාලා හම්බෙන්නේ නැහැ. ඒකින්ද දැන් සල්ලි දෙන්න හදිස්සි වෙන්න එපා. කවුරු හරි කියනවා නම් ලබන මාසේ යවනවා කියලා. රයිට්? ඒ වගේම පුළුවන් නම් දීපු සල්ලි ගන්න බලන්න. ඒ වගේම අලුතෙන් ගේන්න යනවා ටැක්ස් එකක් 32% වගේ ටැක්ස් එකක් COS ඉෂුව කරනකොට. ඒ වගේම අමතක කරන්න එපා ආපහු 2028න් පස්සේ ඔයාලට රිනිව් කරන්න බෑ කෙයා වර්කර්ස්ලා වීසා යටතේ. හරිද? එතකොට ආපහු මේ ILR කතන්දරේ අපි විසඳ ගත්තත් 2028න් පස්සේ PR එකට ILR එකට යන්න ගැප් එකක් තියෙන අයට ආයෙ ප්‍රශ්නයක් එනවා. මොන වීසා එකෙන්ද ඊට පස්සේ මම යන්නේ කියලා. රයිට්? ඊට පස්සේ අපි කතා කරොත් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට ගැන. ඔයාලා දන්නවා දැන් PSW එක මාස 18කට අඩු කරලා අවුරුදු දෙකේ ඉඳලා එයාලට එනවා ටැක්ස් එකක්. ඒ ටැක්ස් එක එන්නේ යුනිවර්සිටිස් වලට. ඔයාලට නෙවෙයි එන්නේ යුනිවර්සිටිස් වලට. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 3ක විතර වීසාවක් ගන්නකොට ඩිග්‍රී එකට පවුම් 6000 7000 අතර ගානක ටැක්ස් එකක් තමයි ඇඩ් වෙන්නේ. මේක මේ අවුරුද්දේ බජට් එකට ඇතුළත් කරන්න යනවා. එතකොට යුනිවර්සිටි එක ඉන්ටර්නැෂනලි ගන්න හැම ස්ටුඩන්ට් කෙනෙකුටම මේ ටැක්ස් එක ගෙවන්න වෙනවා. එතකොට යුනිවර්සිටි එකට ෆීස් එක අනිවාර්යෙන් ඇඩ් කරන්න වෙනවා. ඔය කියන ගානත් සමග. සාමාන්‍යයෙන් අවුරුද්දට හැම සැරේම වැඩි වෙනවා. එතකොට මේ ගානත් ඇඩ් කරන්න වෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ එන්න ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණය අඩු කිරීම තමයි. මේ ගැන පොඩි අවධානයක් යොමු කරන්න ආපහු අර පෙටිෂන් එකට අස්සම් කරන්න, ෆෝරම් එකක් හදාගන්න, MPට ලියන්න. දැම්මම ඔය ගොඩක් දැනුම තියන අය ඇවිල්ලා ඉන්නවනේ ඉංජිනර්ස්ලා හිට. ඉතින් එයාලා හිතනවා නම් රයිට් අපි ඉංජිනර්ස් ඒකින්ද අපිට හම්බ වෙයි කියලා. එහෙම එකක් නෑ. එතන පොයින්ට් බේස් සිස්ටම් එකක් තමයි එතකොට යන්නේ. හොඳේ. හැම කෙනාම එකතු වෙලා මේ ෆෝරම් එකට සම්බන්ධ වෙන්න. පිටරටක වෙන කෙනෙක් හරි හදලා තියෙනවා නම් ඒවට සම්බන්ධ වෙලා උපදෙස් අරගන්න, උපදෙස් දෙන්න, හොඳ ස්ට්‍රොං ටීම් එකක් හදාගන්න. ඔයාලගේ වොයිස් එක තැනකට පාර්ලිමේන්තුවට අධිකරණයට ගෙනියන්න පුළුවන්. රයිට් ගයිස්, මේ ටික තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තියෙන්නේ. මම හිතනවා වීඩියෝ එක වැදගත් වේවි කියලා. කෙයාෙන්න හිතන්න එපා, සල්ලි දෙන්නත් එපා. පුළුවන් නම් සල්ලි ගන්න දීපු අයගෙන්. අපි දන්නවා ලංකාවේ තවත් සල්ලි දීපු අය ගොඩක් ඉන්නවා, දීලා බලාගෙන ඉන්න අය ලංකාවෙන් එළියට යන්න. ඉතින් UK එනවට වැඩිය ස්ටුඩන්ට් කෙනෙකුට උනත් මම නම් කියන්නේ වෙන රටක් තෝරගන්න. ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත වගේ රටවල් තෝරගන්න ඇත්තටම හොඳයි මෙහෙට වැඩිය. හැම දිනකටම ජය වේවා නම් හම්බ වෙමු ඊළඟ වීඩියෝ එකෙන් ආපහු.